ආවේ ඔයත් එක්ක ඔයාට වැදගත් වෙන තවත් පුංචි දෙයක් ෂෙයා කරගන්න. ඔයා දිගටම Money and You වීඩියෝ සීරීස් එකත් එක්ක එකතු වෙලා හිටියානම් අපි ගිය පාර වීඩියෝ එකේදී ඔයත් එක්ක කතා කරේ ඔයා කොහොමද ඔයාගේ money personality එක හරියටම අඳුනගන්නේ, ඒ වගේම ඔයාගේ money discipline එක කොහොමද හදාගන්නේ කියලා. එතනදී වැදගත් වෙන දෙයක් තමයි ඔයා quick decisions අරගෙන purchase කරනවද කියන එක. ඉතින් අද අපි පොඩි දේවල් ටිකක් ෂෙයා කරගමු අන්න ඒක ගැන. දන්නවද රිසර්චර්ස් වලින් කියලා තියෙන විදිහට ඔයා මේ විදිහට quick decisions අරගෙන දේවල් purchase කරන්න පෙළඹෙන්න හේතු කාරණා කීපයක්ම තියෙනවා. පළවෙනිම එක තමයි ඔයාගේ emotions. අපි හිතමු ඔයා ඉන්නේ හරිම happy mood එකක. ඔයාට ඕනේ ඔයාටම treat එකක් දෙන්න. අන්න ඒ වගේ වෙලාවක එහෙමත් නැත්නම් ඔයා ඉන්නේ ගොඩක් stress වෙලා. ඔයාට ඕනේ පොඩ්ඩක් shopping කරලා එහෙම ඇවිදලා මොනවා හරි දෙයක් purchase කරන්න. අන්න ඒ වගේ වෙලාවකට ඔයා හදිසි තීරණ ගන්නවා. දෙවැනි කාරණාව තමයි ඔයාට තියෙන පහසුකම්, convenience. මෙතනදී අද කාලේ නම් ඉතින් දෙයක් purchase කරනවා කියන එක you can do it just by one click. ෆෝන් එක ස්ක්‍රෝල් කර කර ඉන්නකොට ඔයාට හිතුනොත් මේක නම් මට ගන්න ඕනේ දෙයක් කියලා ඔයා එවලෙම ඒක ගන්න පෙළඹෙන්න තියෙන අවස්ථා ගොඩක් වැඩි. බොහෝ වෙලාවට credit card offers, installment plans වගේ දේවලුත් මෙන්න මේ කැටගරි එකට අයිති වෙනවා. තුන්වෙනි එක තමයි social influence. අද කාලේ නම් ගොඩක් වෙලාවට social media influencersලා නිසා ඔයා අනිවාර්යෙන්ම දේවල් purchase කරන්න පෙළඹෙනවා ගොඩක් වැඩි. එහෙමත් නැත්නම් ඔයාගේ කවුරු හරි යාළුවෙක් ඒක යූස් කරනවා දැකලා, ෆැමිලි මෙම්බර් කෙනෙක් ඒක පර්චේස් කරනවා දැකලා, අන්න ඒ වගේ අවස්ථාවලදී තෝ හදිසි තීරණ අරගෙන දේවල් පර්චේස් කරනවා. අනිත් කාරණය තමයි ඔයාට හම්බ වෙන ඩිස්කවුන්ට්ස්. එහෙමත් නැත්නම් සේල්ස්. ගොඩක් වෙලාවට මේ ඩිස්කවුන්ට් එහෙම දෙනකොට කියන්නේ මේක ලිමිටඩ් ටයිම් ඔෆර් එකක්. ඔයාට මේක ආයෙමත් නම් හම්බ වෙන්නේ නැති chance එකක් කියලානේ. ඉතින් අන්න ඒ වගේ වෙලාවට ඔයා අනිවාර්යෙන්ම පෙළඹෙනවා ඒ දේවල් purchase කරන්න. අන්තිම කාරණේ තමයි ඔයා හිතනවා finally I have to spend my money. මම කොහොමද වියදම් කරන්න එකද කියලා ඔයාට තියෙන mental fatigue එකත් එක්ක ඔයා පෙළඹෙනවා දේවල් purchase කරන්න. ඔයා මෙහෙම කරන්නකෝ. ඔයාට හිතෙනවා නම් ඔයා වියදමක් කරන්න යනවා ඔයා කලින් බලාපොරොත්තු වුණ නැති විදිහේ දෙයක් හදිස්සියම තීරණයක් අරගෙන කියලා. අන්න එතකොට මෙන්න මේ දේවල් තුන ගැන පොඩ්ඩක් නැවතිලා හිතලා බලන්න. පළවෙනි එක. ඔයා මේ පර්චේස් කරන්න යන දේ ඇත්තටම ඔයාට මේ වෙලාවේ ඕන දෙයක්ද? එහෙමත් නැත්නම් තව ටික දවසක් ගිහිල්ලා ඔයා ඒක පර්චේස් කරා කියලා ප්‍රශ්නයක් නැද්ද? දෙවැනි කාරණාව තමයි ඇත්තටම ඔයා මේ වියදම් කරන්න යන දේ වෙනුවෙන් ඔයා කලින් ප්ලෑන් කරාද නැද්ද? තුන්වෙනි එක තමයි ඔයා මේකට වියදම් කරන්නේ ඔයාගේ day to day life එක ස්පෙන්ඩ් කරන්න තියෙන සල්ලි නම් එතකොට ඔයා ඒ ප්‍රශ්නෙට කොහොමද මුහුණ දෙන්නේ කියලා. තවත් දෙයක්. ඔයා ගන්න යන්නේ අර්ජන්ට්ම දෙයක් නෙවෙයි නම් අපි හිතමු ඇඳුම්, එහෙමත් නැත්නම් මොනවා හරි ගැජට් එකක්, එහෙමත් නැත්නම් ලයිෆ්ස්ටයිල් අප්ග්‍රේඩ්ස් වගේ දේවල් වලදී අනිවාර්යෙන්ම පැය 24ක් ඒ ගැන හිතන්න. පැය 24කට පස්සෙත් if you still want it ඒක ඇත්තටම ඔයාට ඕන දෙයක්. එහෙම වුණොත් විතරක් අන්න ඒක අරගන්න. තව මම මේකට ඔයාට සොලියුෂන් එකක් කියන්නම්. ඔයාට ලේසියෙන්ම කරන්න පුළුවන්. ඔයාට පුළුවන් ඩේලි කැප් එකක් මේන්ටේන් කරන්න. වීක් ඩේ එකකදී ඔයා මැක්සිමම් ස්පෙන්ඩ් කරන්නේ මෙන්න මෙච්චරයි. වීකෙන්ඩ් එකේදී ඔයා මැක්සිමම් ස්පෙන්ඩ් කරන්නේ මෙන්න මේ ගාන. අන්න එහෙම වෙන් කරලා ඩේලි කැප් එකක් තියාගන්න පුළුවන්. ඒ වගේම මොනම අවස්ථාවකදීවත් මොනම හේතුවකටවත් ඔයාගේ ඉමර්ජන්සි ෆන්ඩ් එකෙන්වත් ඔයාගේ සේවිංස් වලින්වත් සල්ලි වියදම් කරන්න එපා. ඔයා මේ හදිසියේ තීරණ අරගෙන කරන්න යන වියදම් වලට. ෆාස්ට් බයින් කියලා කියන්නේ හරිම බෑඩ් හැබිට් එකක්. ඒ නිසා හැමතිස්සෙම දෙයක් පර්චේස් කරන්න යද්දී පොඩ්ඩක් නැවතිලා කල්පනා කරලා බලන්න ඇත්තටම මේ දේ මට ඕනේද? මේ දේ ගත්ත නිසා මම ඉස්සරහ දවසකදී කවදා හරි පසුතැවෙයිද කියලා. එහෙමත් නැත්නම් සතුටු වෙයිද කියලා.
ඉතින් ඔයාගේ අනවශ්‍ය වියදම් අඩු කරගන්න අද මම ගෙනාව වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මං හිතනවා. තවත් ඉස්සරහට මේ වගේ වැදගත් වීඩියෝස් වලින් අපි හම්බ වෙමු. Thrive Hub YouTube channel එක අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න.